ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර 20යි 20 තරඟාවලිය ආරම්භ කරමින් හෙට දිනයේදී 20යි 20 පළමු තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් තරඟයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න මේ විදියට පෙර පුහුණුවීම් වල නියැලෙනවා දක්වනු ලැබුණා කින්ස්ටන්හි සබිනා පාක් ක්‍රීඩාංගණයේදී. හරියටම හෙට ආරම්භ වන පළමු 20යි 20 තරඟය ගත්තොත් හෙට උදෑසන 6ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතයි. තරඟය පැවැත්වෙන්නේ මෙන්න මේ ක්‍රීඩාංගණයේදී. ඒ තමයි කින්ස්ටන්හි සබිනා පාක් ක්‍රිකට් ක්‍රීඩාංගණය. හෙට තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කල් වේලා ඇතුවම නම් කරනු ලැබුවා. ඉතින් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර පැතුම් නිසංක ලසිත් කුස්පුලේ පවන් රත්නායක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ උපනායකයා කාමිදු මෙන්ඩිස් දසුන් ශානක වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරනවා. ඒ වගේම තමයි පන්දු යවන්නම් විදිහට මහේෂ් තීක්ෂණ දුෂ්මන්ත චමීර එෂාන් මාලිංග සහ දිල්ෂාන් මදුසංක හෙට තරඟට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හෙට දවසේදී කොදෙව්වන්ට එරෙහිව හොඳ 20යි 20 තරඟයක් දැක බලා ගැනීමට අපේක්ෂාවෙන් පසු වන අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට හෙට තරඟය නැරඹීම සඳහා දේශීය නිල විකාශනයක් වන TV සුප්‍රීම් හරහා නැරඹීමට හැකි වන අතර ඒ වගේම ඩයලොග් පරිභෝගිකයන් සඳහා ද පපරේ TV channel number 62 වගේම ද පපරේ HD channel number 126 හරහා නැරඹීමට පුළුවන්. ඒ වගේම වින්දීස් ක්‍රිකට් YouTube channel එක හරහාද බොහෝ විට නැරඹීමට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. 20යි 20 තරඟාවලියේ සියලු තොරතුරු දැනගැනීමට SLC Show YouTube channel එක subscribe කරන්න.